Hi, welcome to my YouTube channel. මම අද කේක් එකක් හදන්න යන්නේ. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති. මම ඉස්සෙල්ලම කේක් එකක් හදනකොට කරන්නේ බිත්තර සුදු මදේ සීනි ටිකක් එක්ක මේ විදිහට ක්‍රීමි ගතියක් එනකම් බීට් කරගන්නවා. මේකේ භාජනයේ අනිත් පැත්ත ගහුවම මේක හැලෙන්නේ නැහැ. මම අද කේක් ග්‍රෑම් 800ක් හදන්නේ. ඒකට මම බටර් ග්‍රෑම් 200යි, පිටි ග්‍රෑම් 200යි, සීනි ග්‍රෑම් 200යි, කිරි, තව බිත්තර 4ක් මම ගත්තා. වැනිලා තියෙනවා මගේ ළඟ. දැන් අපි කේක් එක බීට් කරලා කේක් එක ඉස්සෙල්ලාම හදා ගන්නවා normal විදිහට. මම අද කේක් එක අයිසිං කරන්න හිතුවා. ඒ හින්දා මම මේ දැන් හදන්නේ මගේ බටර් අයිසිං එක. ඉස්සෙල්ලාම මං බටර් එක සුදු පාට වෙනකන් බීට් කර ගන්නවා. මට චුට්ටක් පිස්සු ගණන් ගන්න එපා. මම ওই සින්දු දාගෙන වැඩ කරන්නේ. ඉතින් එතකොට මේ මම ওই සින්දු දාගෙන වැඩ කරන අතරේ මම සින්දු කී තමයි වැඩ කරන්නේ. මට හරිම කම්මැලි සින්දුවක් නැත්තම් වැඩ කරන්න. ඔය පොඩි පොඩි අකර තැබ්බ වෙනවා ගණන් ගන්න එපා. බටර් එක මම මෙහෙම සුදු පාට වෙනකම් බීට් කරගෙන දැන් ඒකට මං අයිසිං සුගර් දාන්න හදන්නේ. ඇත්තටම මම කේක් අයිසිං කරලා නැහැ. මම ওই නිකන් මගේ හිතේ මිම්මට ටිකක් අර ඝන කමට එන්න තමයි අයිසිං සුගර් දාන්නේ. ඉස්සෙල්ලා මේ ටික කැට කැට හින්දා මං මේ අයිසිං සුගර් ටික පෙනේරෙන් හලා ගන්නවා. මට හරිම බෝරින් වගේ වැඩ හිමීට කරන්න එපැයි. ඉතින් මේ හෙනම කම්මැලි මට වගේ ඒවා කරන්න. ඉතින් ඒවට හරිම ලේසි පහසු ක්‍රම තියෙනවා. ඔයාලා මගෙන් ඉගෙන ගන්න ඒ වගේ ක්‍රම. අවුලක් නෑනේ අනේ බීට් වෙනවනේ. ඕක එතකොට කැට ටික කැඩෙනවා. in the shape. දැන් අර භාජනයේ වටේ තියෙන ටික මම ස්පැචුලා එකකින් අරන් ආයෙත් මැදටම දාගන්නවා. හොඳට බීට් වෙන්න ඕනේ හින්දා. ඊට පස්සේ ඒකට වැනිලා චුට්ටකුයි කිරි පිටි වලින් හදපු කිරි චුට්ටකුයි දාගන්නවා. එතකොට අයිසිං සුගර් එක කිරි රහක් එනවා. එහෙම දාලා ආයෙත් හොඳට බීට් කරගන්න ඕනේ මේක. අමතක නොකර බැටර් කට ගන්න හොඳේ. ඔන්න ඔහොම තමයි මගේ අයිසින් එක පේන්නේ. පොඩ්ඩක් අර ඇල්ල ගතියක් තියෙනවා. මම ආයෙත් ඕකට අයිසින් සුගර් ටිකක් දාලා කලවම් කරගත්තා. ඊට පස්සේ දැන් තැටිය ගත්තා. තැටියට උඩින් අයිසින් ටිකක් දාලා ඊට පස්සේ ඒක උඩින් තමයි මං කේක් එක තියන්නේ. කේක් එක මැද සෑන්ඩ්විච් කරන්නත් ඕනේ. අන්බොක්සින් වල මම කැමතිම විදිහ තමයි මේක. ඔන්න බලන්න මං අන්බොක්සින් කරන විදිය. මුකුත් නෙවෙයි අනේ කේක් එක අන්බොක්සින් කරන විදිය. This is the favorite part of baking ළමයි. ඒක ඉතින් කේක් හදන කට්ටිය දන්නවා. අම්මෝ කේක් එක මාර සුවඳයි. අනික අර කොලේ ගලවනකොට එන ෆීලින් එක තවත් මාර ෂෝක් නිකන්. ඒක ඇත්තටම අර අලුතින් මොකක් හරි අපි ගත්තාම අර අන්බොක්ස් කරන්නේ අන්න ඒ වගේ ෆීලින් එකක් තමයි මට නම් කේක් එක කොලේ ගලවනකොට තියෙන්නේ. මේ පොඩ්ඩක් රස බලන්න මොකද ඇත්තටම කේක් එක මාර රහට තිබ්බා. මේක හොඳට පිපිලක් තිබ්බා. මේ උඩට අර ඇවිල්ලක් තිබ්බා. මේ මාරම රහයි. මට ඒක ඒ වෙලේ කන්න හිතුණා මේ අයිසිං කරන්න ඕනේ නෑ කියලා. ඒත් මම දැන් වැඩේ පටන් ගත්තනේ අයිසිං කරන්න. ඒ හින්දා මම අයිසිං කරන්න ගත්තා. ඉතින් ඒක දැන් මම කරන්නේ කේක් එක ඉස්සෙල්ලාම දෙකට කපා ගන්නවා. මොකද මම මේක මැද සෑන්ඩ්විච් කරන්න ඉන්නේ ඒ හින්දා. අයිසින් එකෙන් ටිකක් කේක් එකේ මැදට දාලා ඊට පස්සේ අනිත් කේක් තට්ටුව ඒක උඩින් තියෙනවා. දැන් අර වටේ චුට්ටක් බැලන්ස් කරන්න ඕනේ හින්දා මම වැඩි ටික කපනවා. කැප්පොඩි ඉතින් ගොඩක් කපන්න යන්නේ. මට බයයි කේක් එක කපන්න ගිහිල්ලා අන්තිමට මම කරන්නේ ඔක්කොම කපන එක. ඉස්සෙල්ලම මං කේක් එකට අයිසින් ටික ගාගන්න. ඒක මම නීට් එකට නෙමෙයි ගාගන්නේ. මොකද මේක මේ අයිසින් කරනකොට මේ අර කේක් කුඩු ටික ඔක්කොම අයිසින් එකේ ඇලුණා.
ඉතින් අර ඒ හින්දා මම ඉස්සෙල්ලම මම අර වීඩියෝස් වලින් බලලා තමයි අයිසිං කරන්න ඉගෙන ගත්තේ. ඒකේ කියනවා ඉතින් ඉස්සෙල්ලම අර කේක් කුඩු ඇලවෙනවා කියලා. දැන් ඔය ඔහොම ගානකොට කේක් කුඩු ඇලවුණා. ඒ හින්දා මම අර චුට්ට මේ කනේ තල්ලි වගේ තමයි ගෑවේ. කාලා ඉවර වෙලා තමයි පස්සේ තමයි ඕක නීට් කරගන්නේ මම. ඒ හින්දා අර ගණන් ගන්න එපා නිකන් තල්ලි හෙනට පේනවනේ ඒකේ. වැඩි බටර් මේ අයිසින් ටික ගත්තා බටර් කප් එකේ පියනෙම්ම ටිකක් ඒ ටික වැඩි හින්දා අරගෙන මම ඒක ආයිතර අයිසින් ගාප් භාජනයටම දා ගන්නවා. දැන් මේක විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකට දාලා තියෙනවා ගල් වෙන්න. මොකද අර කේක් කුඩු ඔක්කොම ඇලවිලා වලට පේනාද? එතකොට දැන් මේක තව මේව කරන්න අමාරුයි. ඒ හින්දා මම දැන් ඕක ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. ඒක කූල් වෙනකන් මම තියෙන අයිසින් ටිකට රෝස පාට කලරින් ටිකක් දාලා ඒක අනා ගන්නවා. මං ඉස්සෙල්ලම ටිකකට රෝස පාට කලරින් දාලා ඊට පස්සේ ආයිත් බටර් අයිසින් අරගෙන ඔක්කොම එකට දාලා තමයි කලවම් කරන්නේ. මට ඇත්තටම අයිඩියා එකක් නෑ හරිද අයිසින් කරන එක ගැන. දැන් මේ කූල් වෙලා ගත්ත කේක් එක අරන් දැන් මේ වෙලාවේ ලස්සනට මේක නීට් කරන්න පුළුවන්. මොකද දැන් ගල් වෙලානේ තියෙන අයිසින් ටිකත් අර එච්චර දියාල් නෑ. දැන් අර කෑලි එහෙම ගැලවි ඇලවෙන්නේ නැහැ. කේක් එකත් ගල් වෙලා තියෙන හින්දා දැන් ඒ හින්දා මං ගාව බඩුත් නෑ මුකුත් ඔය ටූල්ස් ඒවා මේවා මං මේ බෝඩ් කෑල්ලක් ගණකම් බෝඩ් කෑල්ලක් අපේ ගෙදර තිබ්බා. ඒකෙන් තමයි මං ওই විදිහට ඕක නීට් කරන්නේ. මන් දන්නේ මේ කේක් හදන කට්ටිය කොහොම මේක කරනවද කියලා. මට මේක එපා වෙලා හිටියේ. ඇයි අනේ සැරින් සැරේ අරගෙන ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. ආයෙත් නීට් කරන්න ඕනේ. ආයෙත් ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. ඇයි අරක දිය වුණාම මේ වැඩේ කරගන්න අමාරුයි. ඉතින් සැරින් සැරේ ෆ්‍රිජ් එකට දාගන්න ගියාම මට ඇත්තටම එපා වෙලා තිබ්බේ. අනික මේ දැන් වෙලාව රෑ 2ට විතර ඇති. මං මේ ඇහැරීගෙන මේ කේක් එකක් හදනවා. අයියෝ මටත් පිස්සු ඇත්තටම. දැන් නම් මට ඇත් වෙලා හිටියේ අයිසින් කරනවා මේක නීට් එන්නේත් නැහැ එපා වෙලා. මං ඊට පස්සේ වෙන දෙයක් වෙන්න කියලා රෝස පාට අයිසින් ටික අරගෙන ඒකෙන් කේක් එක කවර් කරන්න ගත්තා. කවර් කරලා මං හිතුවා අද මේ ටික කරලා මම නිදා ගන්නවා කියලා. මේ උදේ ඇහැරිලා බලද්දි මම ෆ්‍රිජ් එකෙන් අරගත්තාම කේක් එක දැන් නම් පට්ටම ලස්සනට තිබ්බා. හැබැයි පොඩි අර තැන්වල ඩැමේජ් ටිකක් තිබ්බා. මං ඒ ටික දැන් නීට් කරලා ඊට පස්සේ අයිසින් කරන්න තමයි හදන්නේ. අන්තිමට ටිකක් හරි ලස්සනට අයිසින් එක නීට් වුණා. දැන් මම පයිපින් බෑග් එකකට දාලා මේ නොසල් එකෙන් මේක ඩෙකරේට් කරන්න හදන්නේ. මට අයිඩියා එකක් නෑ මොනවද කරන්න කියලා. මම අර මට ලස්සනයි කියලා ඉතින් නොසල් එක අරගෙන මේක වටේ මෙහෙම බෝඩර් එකක් සුදු පාට අයිසින් වලින් යවුවා. මගේ කේක් එක කැතයි කියන්නේ මට අර ලස්සනටම කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි මට පුළුවන් විදියට ඒක කරා. ඉතින් මම මේක වටේටත් ලස්සන අර මල්වල වගේ එකක් යවුවා. මේකෙන් මොකද අමුතු ලුක් එකක් ආවා කේක් එකට. නොසල් එකක් තිබ්බා. ඒකෙන් තමයි මම ඒක නම් හැදුවේ. මේ තියෙන්නේ මං හදපු කේක් එක. කාර්ඩ් කියලා ගෙස් කරමු බලන්න මේක හැදුවේ. ඔයාලා හුඟක් දන්න කෙනෙක්ට. අද මෙයාගේ අවුරුද්දේ බර්ත්ඩේ එක. එයාට තමයි මම මේ කේක් එක හැදුවේ. ඉතින් සුබ උපන්දිනයක් මගේ ෂැඩෝ පැටියට. දැන් මං කියවනේ කේක් දෙකක් හැදුවා කියලා. එතකොට කාටද මේ කේක් එක? කුල පාටට තියෙනවා. තව හાર્ට් එකක හැඩයක් වගේ තියෙනවා. මොකක්ද කියලා තාම හිතාගන්න බෑ නේද? හරි කලබල වෙන්න එපා. අපි හිමීට බලමු මොකක්ද කියලා. මේ කේක් එක මං හැදුවේ
අලුත් අවුරුදු කෑම මේසෙට තියන්න බුලත් කොලයක හැඩයට. මං හිතනවා මං ඒකට සාධාරණයක් කරා කියලා. මං ඒකෙත් වටේට බෝඩ එකක් යවුවා. හැබැයි අර කලින් කේක් එකේ වගේ නොසල් එකෙන් නෙවෙයි. මේකේ ඔක්කොම මම කරේ එකම නොසල් එකකින්. මං මේ නොසල් වල නම් දන්නේ නැහැ. හැබැයි මම හිතනවා මේක ටිකක් ලස්සනට ආවා කියලා. ඉන්න අපි දැන් ෆයිනල් ලුක් එක බලමු. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. තව බ්ලොග් එකකින් හම්බෙමු. බයි.